අසාමාන්‍ය කෝපය, කෝපාවිෂ්ඨ බව, නේ රේජ් කියලා කියනවා. uncontrollable rage. මේක තියෙන්නේ නලින් විනාඩි 10ක් 20ක් වගේ කාලයක්. තිබිලා හොය එක පාටම නිවෙනවා. නිවුණට පස්සේ ඌට පසුතැවිලි එනවා. ඇයි මම මෙහෙම හැසිරුනේ? ඒතර ඔබයි මේක පුදුම දෙයක් නෙමෙයි. මිනිස්සයා මෙච්චර විනාශයක් කළා බොහොම සුළු වෙලාවකින් ඒ කියන්නේ පසුතැවිලි නැත්තම් කම්පාවටපත් වෙනවා. මේකට මනෝවිද්‍යාවේ නමක් කියනවා intermittent explosive behavior. intermittent explosive behavior. ඒ කියන්නේ පාලනය කරගන්න බැරි අසාමාන්‍ය චර්යාවක් හැසිරීම. මේකට මනෝවිද්‍යාත්මක හේතු හුඟක් තියෙනවා. ඉතාත්ම සරල විදිහට කිව්වොත් එහෙම අපි ඇමිග්ඩලා කියන මොළයේ තියෙන හැඟීම් පාලනය කරන, බය පාලනය කරන, තරහ පාලනය කරන මධ්‍යස්ථානය ඕවර් ඇක්ටිවිටි, ඕවර් ස්ටිමුලේටඩ් කියලා කියනවා. උදාහරණයක් මම පෙන්නන්නම්. ඇමිග්ඩලාව කොළ පාට වගේ කොටසක් ඔබට පේනවා. මෙන්න මේ කොටස තමයි අපේ බය හැඟීම් පාලනය කරන්නේ. ඊටම වැදගත්. දැන් මේක ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය වුණොත් ශරීරය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණය වෙනස් වෙනවා. අසාමාන්‍ය තරහ වෛරයක් සමහරවිට කෙනෙක් ජීවිතේ නැති කරන්න වුණත් පුළුවන්, තමාට හානි කරගන්නත් පුළුවන්.